විදාරය. මචං මං කවදා හරි දවසක කසාද බඳින්නේ මට ආදරය කරන්න පුළුවන් කෙල්ලෙක්. එහෙම නැතුව මචං මේ ගෙදරින් හොයලා දෙන ගෙදරට හොඳ කෙනෙක් නෙමෙයි. මචං මට නම් ওই ප්‍රශ්න නැහැ. ගෙදරින් කොහොමද දන්නවා මම සෙල්ලක්කාරයි කියලා. අතහැරලා දාලා තියෙන කැමති දෙයක් කරගන්න කියලා. ඔබ ඉතින් මම වගේ නෙවෙයිනේ මචං. ඒ වුණාට මචං කසාදයක් කියලා කියන්නේ ජීවිතේ අපි ගන්න බරපතල තීරණයක්. ඒක හොඳට හොයලා බලලා කරන්න ඕන දෙයක් මචං. අපේ අම්මලාට පිස්සු බා. ඔව් ඉතින් ඔබ කියන කතාවෙත් වරදක් නැත්තේම නේ. ඉතින් try කරහන්කෝ අපි ඔෆිස් එකේ කෑල්ලකට. ඔබ උනතරම් කෑලි ඉන්න බා. අපේ ඔෆිස් එකේ කෑල්ලා try කරන්න. ඔබට පිස්සුද? දැන දැනත් මේ අපේ උන්ව කරගහන්න මම. අනේ මේ විකාර කියවන්න නැති ඉඳහම් බා. උඹ යන්නද? ඔව් යන්න. අනේ මන් දන්නේ නැහැ බං. මේ කරුමෙන් අපිට කවද ගැලවෙන්න හම්බ වෙයිද කියලා. උදේ පාන්දරට ගෙදරින් එළියට යනවා. ආය රැට රැ වෙලා ගෙදරට එනවා. අනේ මන් දන්නේ නැහැ. අපිට කවදානම් නිදහසේ ඇහැකන පියාගෙන ඉන්න හම්බ වෙයිද කියලා. ඒක නම් ඇත්ත තමයි බා. ලොක්කොන්ට පුළුවන් නම් අපේ හිරිමාන්සෙත් උඩ ලැබුවේ පුළුවන්කමක් තියෙනවා. මාත් අහගෙන හිටියේ උඹලා කතාව. ගාමන්ට් රස්සාවේ හැටි ඔහොම තමයි බං. මම මේ බෝඩිම උඹලා වගේ කී දෙනෙකුට දෙන්නේ නැද්ද? ඔය ඔක්කොම කිව්වේ ඔය කතාව තමයි. ෂික්. හරියම කසාදයක්වත් හරියනවා නම් මේ කරුමෙන් ගැලවිලා යන්න. අන්න හොඳ අදහස. ටිකක් මහන්සි වුණොත් හොඳ අත්තක් අල්ල ගන්න බැරි වෙන්නේ නැහැ. මොන වුණත් කෙල්ලෙක්ව නම් පොඩියට හරි රස්සාවක් තියෙන්න ඕන. නැත්තම් ඉතින් ජීවත් වෙන්න වෙන්නේ බැඳ කාලෙක මිනිහට යටත් වෙලා. මං යනවා. බං කෙල්ලේ. උඹලත් දැන් ඇවිල්ලා අවුරුද්දකට වැඩි නේද? ඔව් ඉතින්. දැන් නම් හැබැයි මේ කාමරේ 15000ට දෙන්න බෑ බං. අඩුම තව 3000ක්වත් වැඩි කරන්න වෙනවා. මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඔයත් ඉතින් මේ වගේ දෙයක් කරොත් එහෙම අපිට නියමයි. යකෝ. මං කියන්නේ. ඉංග්‍රීසි පොත් බලපල්ලකෝ. හරිෂෝ කොහොමද ළමයෝ පාරේ යන්නේ? මං හිමිසරේ ආපු නිසා හොඳට ගියා. අනේ සෝරි අයියේ මං දැක්කේ නෑ ඇත්තටම අයියේ එනවා. කොහි දකින්නද කොහේ ඇහෙන්නද? කොහෙද ඉතින් මේ ඔයා ඔළුවේ තියාගෙන ආවේ සීන කුමාරයවනේ. අනේ එහෙම නෑ අයියේ මං හිටියේ එහෙම කතාවක නෙමෙයි. සෝ සෝරි. හරි හරි. පරිස්සමට යන්න.
බාවද? උඹයි අද වැඩට නොගී? බෑ බං. තැන්කට ටිකක් හරි නෑ. උඹ දන්නේ නේද මට මාර වැඩක් උනේ. මොකක්ද උනේ? මං උදේ වැඩට යද්දි ගෑන්සර්ගෙන් කෝල් එකක් ආවා. මාත් ඉතින් කෝල් එකේ සිහියෙන් ගියේ. දන්නේම නැත් වාහනයක් ආවා. තව පොඩ්ඩේ මං යට වෙනවා. යකෝ. ඔබ මාර බේරිල්ලානේ බේරිලා තියෙන්නේ. ඔව් අනේ. ඒ අයියා කාර් එකෙන් බහැව ගමන් මට හොඳටම බැන්නා. හොඳ වෙලාවට එයා හෙමින් ආවේ. මේ ඒක නෙවෙයි. කොල්ල හැඩයිද? මොන වහනවදනේ? මට ඕ බලන්නේ වෙලාවෙ ස්පාසුවක් තිබුණේ. ආයෙත් හම්බුණොත් ඔබ වාහනේට පැනපන්. අනේ පළයන් යන්න මම යන වොෂ් එකක් දාගන්න. උඹට කියන්න මචං මට අද මාර සිද්ධියක් බං උනේ. ඒ මොකද්ද බං? යකෝ මම වැඩට යද්දි එකපාරට කෙල්ලේ පාරට බැන්න බං. නෑ අප්පට සිරි. ඔබ කියන විදියට පොඩ්ඩෙන් බේරිලා තියෙන්නේ. ඔව් බං ඔව්. ඒ වෙලාවේ මං ඒකිට බොරු බං කිව්වේ. ඔබට කියන්න මචං මට වෙලාවට බ්‍රේක් කරගන්න පුළුවන් වුණේ. අඩෝ මිගාරයා. ඒක හැපුණා නම් එහෙම. මචං මේ ඒකි මේ ළඟපාත කොයි හරි ඉන්නේ බං. අන්න බලන මල්ලෙන් එළියට වැන්න. ඇත්ත කියපන්. උඹට ඒකට හිත ගියානේ. ඈ මේ අයියනේ. යා මං ගිහින් දාන්න. අනේ කමක් නෑ අයියේ. තව ටික දුරයිනේ. දැන් බස් එකත් එයි. මං ඒකෙම යන්න. ආපෝ මෙයාගේ තියෙන ආඩම්බරකම්. යන් මං ගිහින් දාන්න. එකයි යන වාහනේ. අනේ නෑ අයියේ. එහෙම එකකට කිව්වා නෙවෙයි. ළමයෝ දූවිලි වැදීගෙන බස් එකේ යනට වඩා හොඳ නැද්ද මේ කාර් එකේ AC එකේ යනවනේ. හා? යන් මං ගිහින් දාන්න. අප්පට සිරි. උඹ ඒකේ එක සැරේම දපන දාගත්තද එහෙනම්? දප්පන දාගත්තේ නෑ. මං ඒකේ ලිෆ්ට් එක දුන්නා විතරයි. හරි බං. පියවරෙන් පියවර තමයි ඕව කරන්නේ. උඹ ඔෆිස් යන වෙලාවට පොඩ්ඩක් කල්පනාවෙන් ඵලයන්කෝ. ආයෙ පාරේ සෙට් වෙන්න පුළුවන්. ඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවද? කනේ බං. මචං මං එයාව ඊයේ කාර් එකේ දාන් යද්දි එයාගේ අතින් ඇල්ලුවා. හැබැයි බං කමෙන්ට් පෙනුන්නේ නෑ බං. කනේ මචං මම කියන්නේ මාර දෙයියෙක් නිවන්. මන්නම් කියන්නේ උඹේ වාසනාව තමයි ඔය කකුල් දෙක ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඌ ඔෆිස් එකේ හොඳ ජොබ් එකක් කරන වැදගත් පාට කොල්ලෙක්නේ. මටත් එහෙම හිතුණා. හරි වැදගත් පාටයි. ලස්සන්ට ඇඳලා කරලා තමයි යන්නේ. උඹ ඔක අතෑර ගන්න එපා බං. කොහොම හරි හේතු වෙන බලපන්. ඌට උඹ ගැන අදහසක් තියෙන හින්දානේ ওই විදිහට පස්සෙන් එන්නේ.
අනේ මන්දා බලමුකෝ වෙන්න තියෙන දෙයක් වෙයි. අර ඉන්නේ බං මම ඔබට කියපු කෙල්ල. වාව් ලස්සනනේ මචං කෙල්ලා. මං කියන්නේ දොඩ. ඵලයන්කෝ ඉතින්ට. පිස්සු දෙයක් උඹට. කිව්වම අහලා ඵලයන්කෝ. ජයනි මේ ඉන්න මං අර කියපු අයියා. එහෙමද? ඔයා මිගාරද? ඔව්. මේ චතුරගේ යාළුවා වෙන්නේද? ඔව් අපි එකම බෝඩිමේ. මේ අපි මොනවද බොන්නේ? මොන හරි ගේන්න. මං එහෙනම් මොන හරි බොන්න අරන් එන්න. හරි. හායි. හායි. මම මිගාරගේ යාළුවා. රෝෂන්. එහෙමද? ඉතින්? මේ චතුරගේ යාළුවා වෙන්නේ නැති. ඔව්. අද නිවාඩු වගේ දෙන්නටම. ඕ නිවාඩු. මම යනවා. මොනවද බලන්නේ? කෝජයනේ. මේ ළමයා තාම නෑනේ. දැන් හොඳටම රැයත් වෙලා. බලන්නකෝ. මොකක්ද දන්නේ බරක්කු? ලව් කරන්න ගියාම හෝ තමයි ඇන්ටි. වෙලාව යනවා තේරෙන්නේ නෑනේ. එහෙම කියලා හරියන්නේ නෑනේ. මං ওই ළමයින් ගැන වග කියන්න ඕනේ. දෙන්න හඳපානේ පැල්ලෙයි දන්නේ නැහැ හොම හොඳි. ඒවා කොහෙද මාත් එක්ක? ආදෙන්කෝ. ආන්ටි good morning. good morning. ඔය ළමයා උදේම වැඩට යන්නත් ලෑස්ති වුණාද? කෝ චතුරි? එයා නම් තාම නිදි ආන්ටි. ඊ රෑ වුණානේ එන්න. අනිත් එක මං අද ගමේ යනවා ආන්ටි. තාත්තලා පොඩ්ඩක් සනීප නැණි මේ දවස් ටිකේ. හරි එහෙනම් ඔය ළමයා යන්නකෝ. පරක්කු වෙනවනේ. මං අර යන කිට්ටහම අහගන්නම් කුయ్య විස්තරේ. මම ගිහින් නම් ආන්ටි නේද? හොඳයි පරිස්සමෙන් යන්නකෝ එහෙනම්. good morning. good morning. කොහොමද යාළුවා නැද්ද? එයා තාම නිදි. මොකක්? නිදි? ඇයි අසනීපයක් වද්ද? ඒක ඉතින් මන් දන්නේ කොහමද?
ගිහින් වාගේ යාළුවගෙන් අහගෙන. ඊයේත් මහරජාමේ තමයි ඒගොල්ලෝ ගෙදර ආවේ. ඔයා මහරි පුදුම කතාවන්නේ කියන්නේ. යාළුවට අසනීපයන් නම් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න එපා. අනේ මේ කාගේවත් ලෙඩ බලන්න මම දොස්තර නෙවෙයිනේ. අනිත් එක මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මට වෙලාවක් නැහැ. අනේ මේ පොඩක් ඈතින් ඉන්නවද? කරුණාකර මගේ පස්සෙන් එන්න එපා. ඔය හරි වදයක් නේ. චතුරී 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 කොහෙද නැගිටින්න? අද වැඩට ගියෙත් නෑ නේද? මොකද්ද මේ නින්ද? චතුරී 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 අනේ චතුරී නැගිටින්නකෝ. චතුරී 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 අනේ කවුරුවත් නැද්ද දෙයනේ? අනේ චතුරී නැගිටින්නකෝ. චතුරී අයියෝ. චතුරි කොයි කාලෙක ඉඳන්ද මෙහෙ නැවතිලා ඉන්නේ? දැන් අවුරුද්දක විතර වෙලා ඉඳන් සර්. එතකොට මෙයත් එක්ක වෙන කවුද මෙහෙ නැවතිලා හිටියේ? ජයින කියලා. එයාගේ ගාමන්ට් එකේම වැඩ කරන ළමෙක් නැවතිලා හිටියා. එයාද උදෙන්ම ගමේ ගියා තාත්තට අසනීපයි කියලා. එතකොට මෙයාගේ මෑතක ඉඳන් වෙනස්කම් මුකුත් එහෙම තිබුණ නැද්ද? මේ ළඟ ඉඳන් එයා පිරිමි ළමෙක් ආශ්‍රය කරා. ඒ කවුද? මිගාර සෙනවිරත්න කියලා. ඊයේ රෑ දෙන්නත් එක්ක ඇවිදින්න ගිහිල්ලා රෑ වෙලා තමයි ආවෙත්. වැඩි ඈතක නෑ මේ ළඟ තමයි ඉන්නේ යා. සාජන් බොඩි එකේ පිටින් තුවාල එහෙම පේන්න නෑ නේද? බොඩි එකේ පිටින් තුවාල පේන්න නෑ. බැලූ බැල්මට පිටින් කෙනෙක් ඇවිල්ලා කරදරයක් කළා කියලා පේන්නත් නෑ. සාජන් තා පොඩ්ඩක් සර්ච් කරන්න. හොඳයි සර්. කතා කරන්න. කවුද ගෙදර? කවුද ගෙදර? තමුන්ද මිගාර කියන්නේ? ඔව් සර්. චතුරු කියන්නේ තමුන්ගේ කවුද? මං එයාගේ බොයිෆ්‍රෙන්ඩ් සර්. තමුණුයි චතුරී අතර මේ සම්බන්ධය ඇති වෙලා කොච්චර කල්ද? සති දෙකක් තුනක් වගේ එනවා සර්. එතකොට තමුන් දැනුවත්ත චතුරීට අසනීප තත්ත්වයක් එහෙම තිබුණාද? එහෙම ලොකුවට අසනීපයක් තිබුණේ නැහැ සර්. අපි දෙන එදා පන්සල් ගියා. රැ වෙච්ච නිසා සර් පින්න නිසා එයාට නවත්ත ගන්න බැරි කැස්සක් අවශ්‍ය එකපාරට. ඉදිරි විමර්ශන කටයුතු වලට තමුන්ගේ ඉස්සරහට අපිට ඕන වෙයි. පියන් සාජ.
සාජන් අර පැත්ත සර්ච් කරන්න අර ටොයිලට් එකේ තියෙන පැත්ත. සාජන් සර් මේ ටොයිලට් වල හාරන්න නියෝගයක් ගන්න ඕනේ. හොඳයි සර්. හරි. උඹ රස්සාවට නොයා හිටිය කියලා චතුරි ආපහු එන්නේ නෑනේ මචං. හිත හදාගන්න try කරපන්. මට හිතාගන්න බෑ බං එකපාරට චතුරට මොකක්ද උනේ කියලා. හරි බං වෙච්ච දේ මටත් අවුල්. උඹ රස්සාවට නොයා හිටිය කියලා චතුරි ආපහු එන්නේ නෑනේ. හෙටින්ද රස්සාවට යන්න ලෑස්තියා. වෙන්න තියෙන දේවල් අපි කාටවත් නතර කරන්න බෑනේ මචං. මොන දේ වුණත් මම ඔබත් එක්ක ඉන්නවා. අපි හිටින්ද රස්සාවට යන්න ලෑස්ති වෙමු. ඔය ටොයිලට් වලේ තිබිලා හම්බෙච්ච උපකරණේ ශ්වසන රෝගීන්ගේ ශ්වසන අපහසුතාව වලට පාවිච්චි කරන උපකරණයක්. ඔව් සර්. ලැබ් එකේ රිපෝට් වලට අනුව තව බෙහෙත් ඉතුරු වෙලක් තියෙනවා. මට තියෙන ප්‍රශ්නෙත් ඒක තමයි. බාගෙට බෙහෙත් ඉතුරු වෙලා තියද්දී ඔය උපකරණ ඇයි මේ ටොයිලට් වලට විසික් කළේ කියන එක. සර් මේක වැරදීමකින් වෙච්ච දෙයක්ද නැත්නම් කවුරු හරි හිතාමතා කරපු දෙයක්ද? සාජන් සර් ඔය උපකරණේ ෆින්ගර්ප්‍රින්ට් රිපෝට් එක ගෙන්නන්න ඕනේ. ඒකම බොඩි එකේ ඇඟිලි සලකුණු වාර්තාවකුත් ගෙන්නන්න ඕනේ. ඕකේ සර්. හරි හරි ආන්ටි හරි. මං කියන්නේ ආන්ටි දුන්න කියලා බය වෙන්න එපා. හරි බොහොම ස්තුතියි ආන්ටි බොහොම ස්තුතියි. හරි. මම ශීලා ආන්ටිගෙන් ඩයිනිගේ නම්බර් එක බොහොම අමාරුවෙන් ඉල්ල ගත්තේ. ඔබ කතා කරලා බලපන්. කොහොමද ඒකේ මාත් එක්ක කතා කරන්න කැමති නෑනේ මචං. සාජන් සර් මේ ඇඟිලි සලකුණු වාර්තා දෙන්නෙක්ගේ. ඒ කියන්නේ සර් මේ ඉන්නල බොක්ස් එක චතුරට කලින් වෙන කෙනෙක් අල්ලලා තියෙනවා. ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ඕක ටොයිලට් වලට විසික් කරේ ඔය අපි නොදන්න කෙනාම වෙන්නත් පුළුවන්. සර් චතුරිලා පිරිමි ළමයි මිගාර සර්ව හම්බෙන්න වෙත්තිය. එයාට එන්න කියන්න. විකාර මේ මොනවාද මට කියන්න තියෙන්නේ? සර් ඔයාද යාළුවා නැද්ද? එයා තාම නිදි. මොකක්? නිදි? ඇයි අසනීපයක් වද්ද? ඒක ඉතින් මන් දන්නේ කොහමද? ගිහින් වාගේ යාළුවගෙන් අහගෙන. ඊයේත් මහරජාමේ තමයි ඒගොල්ලෝ ගෙදර ආවේ.
ඔයා මහරි පුදුම කතාවන්නේ කියන්නේ. යාළුවට අසනීපයන් නම් පොඩ්ඩක් හොයලා බලන්න එපයි. අනේ මේ කාගේවත් ලෙඩ බලන්න මම දොස්තර නෙවෙයිනේ. අනිත් එක මේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න මට වෙලාවක් නැහැ. සකරන්නේ නෑ බං. ඔය කියන විදිහට චතුරි හදීසියෙම ගමේ ගිහිලා තින්නේ තාත්තගේ අසනීප තත්ත්ව විතරක් නිසාම නෙමෙයි. ඔව් සර්. මට හිතෙන්නේ සර් ජයනී චතුරී අතර අපි නොදන්න මොකක් හරි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා සර්. බොහොම ස්තුතියි මිගාර. ඔය විස්තර ටික අපිට කිව්වට. හරි සර්. ගිහින්. දුවන ලෑස්තියෙන් එපා. WBC මෙයා ගන්න. අනේ මම මොකද කරේ කියන්නකෝ. අනේ මිස් මොකද මං කරේ? අනේ මොකද මං කරේ අයිමා? ඉනවා. මරණය සිද්ධ වෙලා තියෙන්නේ අභ්‍යන්තර සසන අවහිරතාවයක් වෙලා. බොඩි එකේ සීරීමක්වත් තිබුණේ නැහැ. මේක ස්වභාවික මරණයක්ද මිනිමැරුමක්ද කියන එක අපිට මුලදී ප්‍රශ්නයක් තිබුණා. ඒ අනුව තමයි අපි සර්ච් කරේ චතුරික බෝඩි බවට පරිසරය. එතනදී ටොයිලට් වලේ තිබිලා හම්බ වෙච්ච ඉන්හේලර් බොක්ස් එකේ ඇඟිලි සලකුණු වාර්තාවයි තමුන්ගේ ඇඟිලි සලකුණු වාර්තාවයි එක සමානයි. බොහොමට අඬලා දොල්ලා වැඩක් නැහැ. තමුන් කියනවා මට තමුන්ගේ හොඳම යාළුවා වෙච්ච චතුරිගේ ඉන්හේලර් එක හංගලා මිනිමැරුම තමුන් කරේ කොහොමද කියලා. අඬන්නේ නැතුව කියනවා. චතුරිව මරණී තක්කින මේක කලේ නේස. ඉදා ඇත්තටම සිද්ධ වුණේ. ඔයා එහෙනම් පරිස්සමට යන්න. මේ ඔයාට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ නේ. ඒක මම බලා ගන්න. ඔයා පරිස්සමට යන්න. යන්න නවසන. චතුරේ කනේ ඔය ඇහුවා කිව්ද? මොකද මේද මේ ළමයි මේ රැ වෙනකන් කොහේ මකුලේ ගිහින්ද කියන්නකෝ. තුවක්කාරකම තියෙන මම අල්ලගන්නම් උදේට යාව.
ඇයි බන් දැක්කේ නෑ වගේ ඉන්නේ? මගේ පපේ මහන්සිය හොඳටම වැඩි වෙලා තෙමිලා. පුළුවන් නම් මට වතුර ටිකක් උණු කරලා දෙයිපන්කෝ. ඔබ දන්නවනේ මගේ ආසනීපේ ගැන. අනේ මේ බලා එළියට ගිහිල්ලා මගුල් නටල එන සැරේට ඔබ කියන්නේ ඔබට සාතු සප්පායම් කරන්නේ කියලාද? ඇයි මං උඹේ දොස්තරද? අනේ ඇයි බන් මේ? උඹ මාත් එක්ක කතා කරන්නේ ලොකු වෛරකින් ඉන්නව වගේනේ. අනේ මේ මං නම් ඔබට වතුර රත් කරන්නේ නැහැ. ඕන්න රත් කරගෙන නාපන්. නැත්තම් ගිහිල්ලා හීතලේ ඔහොමම නාපන්. චතුරි ඉන්හෙලේ කැදලා කොට්ටිය යටින් තියලා වතුර රත් කරන්න කුස්සියට ගියා. ඒ වෙලාවෙන් මම ඉන්හෙලේ කරගෙන පස්සේ පහුවදා උදේම මන් නැගිටලා බඩු ටිකක් තරම් ගමේ යන්න ගියා. මට තවදුරටත් චතුරිත් එක්ක ඒ කාමරේ ඉන්න හිතුන්නේ නැස. Good morning. good morning. ඔයාලා මෙයා උදේම වැඩට යන්නත් ලෑස්ති වුණාද? කෝ චතුරි? එයා නම් තාම නිදි ඇන්ටි. ඊයේ රෑ වුණා නින්න. good morning. Good morning. කොහොමද යාළුවා නැද්ද? එයා තාම නිදි. ඇයි අසනීපයක් වද්ද? ඒක ඉතින් මන් දන්නේ කොහමද? ඔයා මහරි පුදුම කතාවක් නේ කියන්නේ. යාළුවට අසනීපයක් නම් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න එපා. අනේ මේ කාගේවත් ලෙඩ බාන මන් දොස්තර නෙවෙයිනේ. චතුරි 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 හැමදාම වගේ මං හීන මවාගෙන හිටියේ. මිකර වගේ හොඳ වැදගත් රස්සාවක් කරන කොල්ලෙක්ව බැඳලා මේ දුක් විඳින ජීවිතෙන් ගැලවෙන්නස. ඒත් මගේ මොන කරුණයක්ද මන්ද?
ඒම වැදගත් පාට තියෙන කොල්ලෙක් කිසි දවසක ආසාවකටවත් මගේ මුණ බැලුවේ නෑ. උඹ ඕක අතෑරගන්න එපා බං. කොහොම හරි හේතු වෙන බලපන්. ඌට උඹ ගැන අදහසක් තියෙන හින්දානේ ওই විදිහට පස්සෙන් එන්නේ. අනේ මන්දා බලමුකෝ වෙන්න තියෙන දෙයක් වෙයි. මට නම් මේ රසාව දැන් එපා වෙලා බන් තියෙන්නේ. අනේ මන්දනේ මොන කරුමයක්ද කියලා වැදගත් පාට කොල්ලෙක් මගේ මූණක් දිහාවත් බලන්නේ නෑනේ. ඉවසලා ඉඳපන්. වෙලාව ආවම ඔක්කොම හරියයි. අනේ මන් දන්නේ නෑ බං. ආදරේ කරුණාව කියන එක බලෙන් ලබා ගන්න බැරි බව තමුන්ට තේරුනේ නැද්ද? එකට එක බත් පත ගාගෙන මාත් එක්කලම හිටපු මගේ හොඳම යාළුවට එහෙම කොල්ලෙක්ව සෙට් වෙලා මගේ හීන ටික ඔක්කොම පොත වෙලා යද්දි මට එයා ගැන දරා ගන්න බැරි රිසියාවක් ඇති වුණා සර්. ඒකයි මම මේ විදිහට එයාගේ ඉන්හේලර් එක අරගෙන ගිහලා කොමෙන්ට් එකකට ෆ්ලෑෂ් කළේ. චෝදනා බරපතලයි. මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීම